දැන් දෙමළ හෝඩියේ අර සිංහල හෝඩිය වගේම අකුරු තියෙනවා. අපි දන්නව නේද? ස්වර අකුරු ලියලා තියෙනවා කලින්. කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් දෙමළ හෝඩියේ තියෙන අකුරු වර්ගනේ ස්වර අකුරු, ව්‍යංජන අකුරු, මිශ්‍ර අකුරු කිය තියෙනවනේ අකුරු. එතකොට ස්වර අකුරු ටික අපි ඉගෙනගෙන ඉවරයි. ස්වර අකුරු 12ක් තියෙනවා කියලා තමයි ඉගෙන ගත්තේ. දැන් මේවා ස්වර අකුරු නෙවෙයි. මේවට අපි කියන්නේ ව්‍යංජන අකුරු කියලා. නිකමට මතක තියාගන්න ලොකුවට හිතන්න යන්න එපා. ව්‍යංජන අකුරු තියෙයි පුතේ 18ක්. ඒ 18න් අපි දැන් හල් ඡයන්න දක්වා නැත්නම් ස අකුරේ අකුරු ටික ලියලා ඉවරයි. අපි එහෙනම් ලියන්නේ මෙහෙමයි. දැන් මේ අකුරු වලත් පටන් ගන්න විදි තියෙනවා. කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. අකුර පටන් ගන්න ඕනේ වම් අත පැත්තේ. මේ පැත්තේ. බෝලයක් තියෙන්නේ මේ තියෙන්නේ. ඔන්න අපි ඉස්සරෝම මෙන්න මේ බෝලය තමයි පුතේ අඳින්නේ. මෙන්න මෙහෙම. අඳිනවා කියන්නේ ලියාගන්නේ නේද? ලියන්නේ. බෝලේ මේ බිඳුව තමයි ලියන්නේ මේ. මෙන්න මේ බිඳුව. ඊළඟට මෙතන ඉඳන් අපි මෙන්න මෙහෙන් යන්නේ. මෙතනින් මෙන්න මෙහෙම උඩට යන්න තියෙන්නේ මේ. එමීට ඔන්න අපි ඒ දිගේ යනවා. මෙතෙන්ට. දැන් ඔන්න මං එකින් එක මේ පෑන අයින් කරලා ඔයාට පෙන්නනවා. නැත්තම් හොයාගන්න අමාරුයිනේ මං එක දිගට ලියුවොත් ඔයාට හොයාගන්න අමාරුයි. ටිකක් ලියාගෙන යනකොට ඔයාට ඒ රටාව අල්ලගන්න පුළුවන්. දැන් අපි ඉස්සරෝම කරේ බිඳුව ලිව්වා. මෙතන බිඳුව. ඊළඟට ඔන්න උඩට ගිහිල්ලා මෙහෙම රවුම් කරලා මෙතනින් නවත්තගෙන තියෙනවා. ඊට පස්සේ දැන් අපිට ඊළඟට පහතට යන ඉරක්නේ හම්බෙන්නේ. එතකොට මෙතන ඉඳලා අපිට පහතට යන්න බෑ. එහෙනම් අපි ආපස්සට චුට්ටක් මෙහෙම යන්න ඕනේ. මෙන්න මේ වගේ ආපස්සට ඒ දිගේම ආපස්සට ගිහිල්ලා ඔන්න පහතට ගන්න දැන් පුළුවන්. ඔන්න පහතට. හරිද? දැන් නිකන් අර ස්වර අකුරක් ලිව්වා වගේ. මොකක් වගේද? දෙමළ හෝඩියේ තියෙනවා මේ මං ලියපු අකුර. එහෙම අකුරක්. මේ ලියපු ටික විතරක් නම් දෙමළ එයන්න. එයන්න ලියන්නේ ඔහොමයි. දෙමළ එයන්න. ඔයාට මතක් වෙනවා ඇති දැන් අපි කලින් ලියලා තියෙන නිසා. හරි දැන් මේ අපි එයන්න නෙවෙයි අපිට ඕනේ හල්ඥා යන්නනේ. එහෙනම් දැන් මේ නවත්තපු තැන ඉඳන් ආය උඩට ගිහිල්ලා මේ පැත්තට දැන් ඉතින් ආය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම යන්නයි තියෙන්නේ. ඔන්න ඔහොම මේ ටික යනකොට තමයි පුතේ වැරදුනොත් වැරදින්නේ. ඇයි දැන් මේ ටික යනකොට වේගෙන් යන්නත් පුළුවන් යනවනේ. හැබැයි එහෙම ලියාගෙන යනකොට සමහර විට මේ පාතින් යන්න පුළුවන් මේ අකුර මේ බෝලේ කැපිලා යන්න පුළුවන්. ඒකයි මං කිව්වේ වේගෙන් ලියන්න එපා. එතකොට ලස්සන අකුර මතුවෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ටිකේ දකිද්දි ඉක්මනට යන්න පුළුවන් වගේ ලියාන යන්න පුළුවන් වගේ දැනුණට එහෙම ලියන්න යන්න එපා. වරදින්න පුළුවන්. දැන් මෙතන අපි චූටි බෝලයක් ඔන්නෝම ගන්නවා. අපි හැම එකේම පොඩි බෝල තමයි ලිව්වේ හල් කිරීමට. තිතක් තිබ්බත් කමන්නේ ඒක පේන්න තියෙන්න ඕනේ. නිකන් ඔහොම මෙහෙම තිතක් නෙවෙයි අපි ඒක චුට්ටක් මේ පේන්න ගන්න ඕනේ. එහෙම නැත්තම් චූටි බෝලයක් තිබ්බත් ඇති. ඒකෙන් පෙන්눔 කරන්නේ නැත්නම් ඒකෙන් කියන්නේ මේ අකුර හල් වෙච්ච අකුරක්. හල් කිරීමක් සහිත අකුරක් කියලා.